තෙරුවන් සරණයි දෙවිපිහිටයි සියලු දේව ශාප වලින් මිදීමට ඔබගේ ආරක්ෂාවට යහපත සලසා ගැනීම සඳහා මෙම හතරවරන් දෙවිවරුන් වන්දනා කරන මේ දැහැන ඊතා පිරිසිදුව ඊතා යහපත්ව යහපතේ යෙදී තුන් සූත්‍රය ගායනා කරලා ඔබ මේක පාවිච්චියට ගන්න. ඒක ගන්න බැරි අය මේක අහගෙන ඉන්න මම මේක ගායනා කරනවා. ඒක ප්ලේ වෙන්න දාලා තියන්න. ටික දවසක් දාලා තියෙනකොට ඔයලන්ට ඒක දාලා ලියාගෙන හරි කමක් නැහැ. තමනුත් තමන්ගේ කටින් කියන්න පුළුවන් නම් වඩාම හොඳයි. බය වෙන්න කිසිම හේතුවක් නැහැ. මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන උතුම් මහා කාරුණික මහා හතරවරන් දෙවිවරු හතර දෙනා වහන්සේලාගේ පීඨ ආරක්ෂාව සහ උන්වහන්සේලාගේ පරිවාරයේ තියෙන පීඨ ආරක්ෂාව බුද්ධ ශ්‍රාවක සියලු දෙනාටම ලැබෙනවා. ඒ හින්දා කිසි කෙනෙක් බය වෙන්න ඕනි නෑ. නරක වැඩ කරොත් විතරයි බය වෙන්න ඕනි. අපි කිසි කෙනෙකුට වරදක් කරන්නේ නෑ. කිසි කෙනෙකු ගැන නරකක් හිතන්නේ නෑ. අපි මෙහෙම එකක් තියෙනවා. අපිට මිනිසුන් අපිට ගැලපෙන්නේ නැත්නම් අපි ඒ මිනිසුන්ට ගැලපෙන්නේ නැත්නම් ආයි කිසි කෙනෙකුට වරදක් කරන්න ඕනේ නැහැ. අපි එතනින් අයින් වෙලා පැත්තකට වුණාම එයාලගේ ගමන ඒගොල්ලෝ යනවා, අපේ ගමන අපේ යනවා. එතකොට ඒ වගේ ගමන් යන මිනිස්සු සෑහෙන්න ඉන්නවා. හොඳ මේ සංසාරේ කෙටි කරගෙන නිවීම සඳහා යන මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඒ අයට මේ හතරවරන් දෙවි රජදරුවන්ගේ ඒ ඥාණය පහල කරලා දෙනවා. උන්වහන්සේලාගේ ඒ ශ්‍රී හස්තය ඔසවලා ආශිර්වාද කරනවා. ඉවනිස් නිවසට ඒ අඩවියට ඒ දරුවන්ට ඒ හින්දා කිසිම සැකයක් තියාගන්න එපා. බුදුදහම බුදු ගුණ සත්‍යයි, බුදු ගුණ සත්‍යයි. ඉතින් දේව දේවතාවුන් වහන්සේලා සත්‍යයි. මොකද උතුම් මගේ බුදු පියාණන් වහන්සේ අනිවාර්යයෙන් පළමු ධම්මචක්කපවත්තන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වුවානේ මේ දෙවිවරුන් ගැන දෙවිවරු අහවල් දිහාවෙන් ඇවිල්ලා ඉන්නවා කියලා මේ විදිහට ඉන්නවා අහවල් තැන ඉන්නවා කියලා කිව්වනේ. ඒ වගේම මහා සමය සූත්‍රයේත් කියලා තියෙනවානේ මෙන්න මේගොල්ලෝ ඉන්නවා, මෙන්න මේ යක්ෂ සේනාධිපතීන්ලා ඉන්නවා, මෙන්න මේ දෙවිවරු ඇවිල්ලා ඉන්නවා, මේ ආකාශයේ අර ඉදිකටු තුඩක්වත් වාගේ හිඩ තියෙන තැන්වල ඇඟ සාදගෙන මේ ධම්මචක්ක සූත්‍රය ඇහුවා කියනවනේ. ඉතින් දෙවිවරු සත්‍යය උතුම් වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සදා තවත් පවතින්නේ උන්වහන්සේලාගේ ආරක්ෂාව තියෙන ඉඳමයි. ඒක නිසා එතකොට ප ဋ ාණ සූත්‍රය දේශනා කළේ කාටද? අනිවාර්යයෙන්ම ඉතින් උතුම් වූ මහා දෙවි දේවතාවුන් වහන්සේලාටනේ දේශනා කරේ. අත්දේරුම් ගන්න පුළුවන් අයටනේ. එහෙනම් ඒව සත්‍යයි. එහෙනම් ඕගොල්ලෝ ඒව විශ්වාස කරලා දෙවි දේවතාවුන් වහන්සේලා අනිවාර්යෙන් විශ්වාස කරන්න කිසි කෙනෙකුට නම් වරදින්නේ නැහැ. එහෙනම් අපි කියමු යකෝ පූරි මන්දිසා දතරට්ටෝ දකිනේර විරුල්ලකෝ ඒකානි මේද සවිරූපක්කෝ කුමේරෝ උත්තරන් දිසා ඒකානි මං රජිතං පස්සං දකිනං ඉන්ද්‍ර නීලකං පච්චිමං රජිතං පස්සං උත්තරං පංචනාමසී ගන්ධබ්බානං ආදිපති දතරට්ටෝ ඉති නාමසෝ රමති නච්ච ගීතේහි ගන්ධබ්බේහි පුරක්කතෝ කුම්බණ්ඩානං ආදිපති විරුල්ලෝ ඉති නාමසෝ රමති නච්ච ගීතේහි කුම්බණ්ඩේහි පුරක්කතෝ නාගානං ආදිපති විරූපක්කෝ ඉති නාමසෝ රමති නච්ච ගීතේහි නාගේහි පුරක්කතෝ යක්කානං ආදිපති කුමේරෝ ඉති නාමසෝ රමති නච්ච ගීතේහි යක්කේහි පුරක්කතෝ සතරවරම් මහ මුදුනත් සූරිය දෙවියන්නේ සතරවරම් දෙවියන් හට පුවතකි වැඳ කියන්නේ සතරවරම් දෙවියෝ මෙමට නුවණ ලබා දෙන්නේ සතරවරම් දෙවියෝ අපගේ වරද සමාවන්නේ සාදු 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 දැහැත් වැන්දේ හුරුවත් නුහුරු කර වැන්දේ නුහුරුවත් හුරු කර වැන්දේ පසක පිහිටුවා වැන්දේ නැගුවතින් වැන්දේ සුදර්ශන නම් දිව්‍ය මහා මේරු පර්වතයෙන්ද ඉන්ද්‍ර දිග පටන් අග්නි දිග දක්වා පූර්ව දිසා භාගයට දෙහි ඇති රජිත මේ දිව්‍ය විමාන සහ දිව්‍ය රාජ භවන සහ තාගිරි නම් යක්ෂ සේනී ප්‍රධාන සතිස් ලක්ෂයක් ගාන්ධර්ව නම් යක්ෂ සේනාවටද
හේමවත නම් යක්ෂයනේ ප්‍රධාන 60,000ක් යක්ෂ සේනාවටද පූර්ණග නම් යක්ෂයනේ ප්‍රධාන 10,000ක් අසුර නම් යක්ෂ සේනාවටද අධිපතිව සිරසේමණී කොටුන්නත්ද සුරතින් රන්ගඩුවද්ද දරාගෙන දිවසලු දිව්‍යාභරණ පැලන තුරගාරූඪ මහා තේජෝ බල පරාක්‍රමෙන් ශක්‍ර දෙවියන්න් වහන්සේගේ අනවරම් පරිදි ලෝකපාලනයේදී වැඩ වාසට්ටානය කරන දදරාස් නම් වරම් දෙව් රජුටද එසේම යාම දිග පටන් නිත දිග දක්වා ඇති දක්ෂිණ දිසා භාගයේ දෙහි ඇති මාණික්කමය දිව්‍ය මාන සහ දිව්‍ය රාජ භවන සීවක නම් යක්ෂයනේ ප්‍රධාන 20000ක් රාක්ෂ නම් යක්ෂ සේනාවටද කරතීය නම් යක්ෂයනේ ප්‍රධාන 80000ක් බ්‍රාහ්මණ නම් යක්ෂ සේනාවටද වින්දර නම් යක්ෂ සේනාවටද අධිපතිව සිරසේමණී කොටුන්නද්ද සුරතින් රන් කඩුවක්ද දරාගෙන දිවසලු දිව්‍යාභරණ පැන තුරග වාහනාරූඪව තේජෝ බල පරාක්‍රමිනින් චක්‍ර දේවදරන් වහන්සේගේ යනවරම් පරිදි ලෝකපාලනයේදී වැඩ වාසට්ටානය කරන විරූඪ නම් වරම් දෙව් රජුටද වරුණ දිග පටන් වයඹ දිග දක්වා ඇති පශ්චිම දිසා භාගයට දෙහි ඇති පළමුවේ දිව්‍ය විමාන දිව්‍ය රාජ භවනටද පදුමුත්තර නම් යක්ෂයනේ ප්‍රධාන කුම්භාණ්ඩ නම් තුන් කෙලක් යක්ෂ සේනාවටද මුචලින්ද නම් යක්ෂයනේ ප්‍රධාන දසකෙලක් මානවක නම් යක්ෂේනාවටද වෙසමිත්ත නම් යක්ෂයනේ ප්‍රධාන 20 කෙලහක් මහීපාල බහිරව නම් යක්ෂේනාවටද අධිපතිව සිරසේමණී කොටුන්නද්ද සුරතින් රන් කඩුවද්ද දරාගෙන දිවසලු දිව්‍ය ආභරණ පැලන තුරගාරූඪ මහා තේජෝ බල පරාක්‍රමෙන් චක්‍ර දේවදරන් වහන්සේගේ අනවරම් පරිදි ලෝකපාලනයේදී වැඩ වාසට්ටානය කරන විරූපාක්ෂ නම් වරම් දෙව් රජුටද සෙව්‍යමය දිග පටන් ඊසාන දිග දක්වා ඇති උත්තර දිසා භාගයට දෙහි ඇති ස්වර්ණමය දිව්‍ය විමාන සහ දිව්‍ය රාජ භවනටද ආරෝම නම් යක්ෂයනේ ප්‍රධාන දෙකලක් භූත නම් යක්ෂේනාවටද සුචිරෝම නම් යක්ෂයනේ ප්‍රධාන දසකලක් විසාච නම් යක්ෂේනාවටද මුන්නෙය නම් යක්ෂයනේ ප්‍රධාන අපස්මාර නම් නවලක්ෂයක් යක්ෂේනාවටද අධිපතිව සිරසේමණී කොටුන්නද්ද සුරතින් රන් කඩුවද්ද දරාගෙන දිවසල දිව්‍යාභරණ පැලඳ මහා තේජෝ බල පරාක්‍රමයෙන් ශක්‍රදේවයන් වහන්සේගේ යනවරම් පරිදි ලෝක පාලනයේදී වැඩ වාසට්ටානය කරන වෛශ්‍රවණ නම් වරම් දෙව් රජුටද දොහොත් නගා වැඳ නමස්කාරයෙන් බැග හැපැත්ව මේ කරනා කන්නලා ඔබ වහන්සේලා විසින් දිවස් කරුණාකර අසා බලා වදාරා අපාටද මෙම ස්ථාන භූමි වලටද මෙම කෙප්තතු ගෞමහාසිංහයි සාදීන්ට ගාන්ධාරව ගරුඩ අසුර මා බ්‍රාහ්මණ මේකාල කුම්භාණ්ඩ මානවක මහීපාල බහිරව භූත පිසාච අපස්මාරාදී අමනුෂ්‍යයන්ගෙන් වැඳ පැමිණ තිබෙන සර්ව දෝෂ සකල උපද්‍රවයන් හිරුදුටු අඳුරමින් දුරුවන් කරවා ආරක්ෂා කර ගන්නවයි මල් පහන් පුඳ පැටළු කැප ගන්නවයි පිනට පීඨ වෙනවයි. තවද ශක්‍ර දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේගේ ප්‍රමුඛ රාජ්‍යවන් වහන්සේ ප්‍රමුඛ සිව්වරන් දේව රජ දරුවන්ගේ ආඥාවෙන් ආනුභාවයෙන් නිකීනෝකී යක්ෂණීන් විසින් කරන ලද විනරෝග අදින් නිවාරණයි තීන්දුවයි අපහට මෙම ස්ථාන භූමි කෙත්වතු ආදියට ගෞමහයි ශාදීන්ට ඔබ සියලු ආරක්ෂාවයි සර්ව ආරක්ෂාවයි ඔබ කීර්ති පස්වාන්දාසකට ආයුබෝ වේවා ආයුබෝ වේවා ආයුබෝ වේවා මම වනාහි බුදු පියාණන් වහන්සේ වර්තමානයේ පහළ වී සිටිනා වූ බුදුමත්සේ බුදුමහරහතන් වහන්සේලා වන්දනා කරමි වන්දනා වේවා අතීතයේ පහළ වුණා වූ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා වන්දනා කරමි වන්දනා වේවා අනාගතයට පහළවන්නා වූ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා වන්දනා කරමි වන්දනා වේවා ඒ උතුම් ආඥාවෙන් ආනුභාවයෙන් අතරවන් දෙව් රජදරුවන් හතර දෙනා වහන්සේලාට උන්වහන්සේලාගේ ප්‍රාර්ථනීය බෝධියෙන් ඊතරලා ඉහළින් ඉහළටම පත් වේවා උන්වහන්සේලාගේ පීඨ ආරස්සාව සියලු බුද්ධ ශ්‍රාවක යහපතේ හැසිරෙන සියලු දෙනාටම ලැබෙනවා ඒක සත්‍යයි ඒ සත්‍යානුභාවයෙන් සියලු දෙනාටම සිත සාන්ති යහපතම වේවා 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 සාදු සාදු